මමද කියන්නේ යන්නේ ඔයාලා මීට කලින් අහලා නැති කතාවක්. ජීවිතේ ගොඩක් ප්‍රශ්නවලට අද මේ කතාවෙන් උත්තරයක් ලැබෙනවා කියලා නම් විශ්වාසයි. මේ කතාවේ අවසානයේ තියෙන පාඩම ඔබට හිතට ගන්න දෙයක් වෙනවා සහතිකයි. එක්තරා කාලයක කඳු වලින් වටවුණු මිටියවතක එක් සුන්දර ගමක් තිබුණා. ගමේ එක් නිවසක එක් මිනිසෙකුගේ බිරිඳ බරපතල ලෙස අසනීප වුණා. ඉන්පසු මෙම කාන්තාව මරණාසන්න මොහොතට පැමිණියා. මෙම මොහොතේ ඇය මෙන්න මෙහිම දෙයක් ඇයගේ ස්වාමි පුරුෂයාට කිව්වා. මම මැරුණා. ඔබ තනිව ඉන්නවට මම කැමති නැහැ. නමුත් මට ද්‍රෝහි වෙන්නත් එපා. මම මැරුණම ඔබ වෙන කාන්තාවක් සරණ කරගන්නේ නම් ආපසු එරිත් මම ඔබට හිරිහැර කරනවා. ඒ නිසා මට මේක පොරොන්දු වෙන්න. ඔබ වෙන කිසිවෙකුට තාලේ කරන්න එපා. ඇය මිය ගියා. කාලය ගෙවිලා ගියත් ඔහු නැවත කාන්තාවක් කෙරෙහි අවධානයක් නොදී සිටියා. නමුත් කාලයක් ගතවන විට ඔහුට රූමත් සුන්දර තරුණියක් හමු වෙනවා. ඔහු ඇය සමග ආලයෙන් බැඳුණා. ඔවුන් දෙදෙනා විවාහ වීමට සැරසුණා. විවාහයදා රාත්‍රියේ අපූරු සිදුවීමක් වුණා. ඔහුගේ කුටිය තුල භූතයෙක් ලෙස ඔහුගේ පෙර බිරිඳ පෙනී සිටියා. ඔබ පොරොන්දුව කඩ කළා. ඔබ මට ද්‍රෝහි වුණා. ඇය ඔහුගේ ජීවිතයේ ඇය සමග සිටි රැයවල් වචනෙන් වචනේ මතක් කර දුන්නා. ඔහුගේ සිතට බියක් පසුතැවීමක් දැනුණා. ඔහුට නින්දා හිමි වුණා. ඊටමත් කලබල වූ සිත හසුරුවා ගැනීමට ඔහුට ඊටා දුෂ්කර වුණා. ඔවුන් වාසය කළ ගම්මානයේම ඊටමත් සුන්දර කඳු ගැටයක තිබූ ආශ්‍රමයක ඊටමත් නිස්කලංක පරිසරයක බුද්ධිමත් දක්ෂ මහලු සෙන් භික්ෂුවක් භාවනා යෝගීව වැඩ සිටියා. මේ බව කල්පනාවට ආවි මිනිසා පසුදාම උන්වහන්සේ හමුවීමට දුෂ්කර කඳුගැටය තරණය කිරීමට තීරණය කරා. පහුදාම සෙන් ආශ්‍රමයට ගිය ඔහු ඊතා ශාන්තව මිදුලා මදමින් සිටි සෙන් භික්ෂුව දැක අත් දෙක එකතු කර උන්වහන්සේ පාමුල වැටි එක හුස්මට තමාට සිදු වූ දේ කියාගෙන ගියා. අනේ ගුරුතුමනි, මම මොකද්ද මේකට දැන් කරන්නේ? කරුණාකර මට උත්තරයක් දෙන්න. ශාන්ත සිනහවක් හෙළූ උන්වහන්සේ ඔහුගේ උරහිසින් අල්ලා නැගිටවා ආශ්‍රමය තුලට කැඳවාගෙන ගියා. මේකාණන් ඊටමත් බුද්ධිමත් භූතයෙක් වගේ. ඇත්තටම ගුරුතුමනි, ඇය හැම දෙයක්ම දන්නවා. ඇත්තටම ඊළඟ වතාවේ ආවොතින් ඔබ මෙහෙම කරන්න. ඔහුට අවශ්‍ය දේ ගුරුතුමා පැවසුවා. නැවත දිවසට ඔහු රාත්‍රියේ නිින්දට සැරසෙන විට භූතාත්මය නැවත ආවා. ඔයා හරිම බුද්ධිමත්. ඔයා හැම දෙයක්ම දන්නවා කියලා මම දන්නවා. ඒ නිසා මට මෙන්න මේකට විතරක් උත්තර දෙන්න. මොකක්ද? ඔහු ළඟ තිබූ බෝන්ජි බෑග් එකකින් බෝන්ජි බීජ අහුරක් අතට ගත්තා. මගේ අතේ තියෙන බෝන්ජි ගණන ඔයා හරියටම කියන්න බලන්න. ඒ මොහොතේම භූතයා අතුරුදහන් වුණා. එදායින් පස්සේ ඇය කිසිම දාක ආවේ නැහැ. ඒ භූතයා ඇත්තටම වෙන කෙනෙක් නෙමෙයි. ඒ ඔහුගේම වරදිගාරි හැඟීම, ඔහුගේම බය, ඔහුගේ මනස. ඒකින් ඇත්තටම අපිට තේරුම් ගන්න පුරුවන් දේ තමයි, අපි අවධානය දෙන දේ තමයි අපිට හිරිහැර කරන්නේ. අපි ඒන් ප්‍රශ්න කරපු මොහොතේම එය බලය නැති කරගන්නවා. ඉතින් ඔබගේ ජීවිතයේ තිබෙන භූතයා මොකක්ද? එය අදම ඔබ විසින්ම ප්‍රශ්න කරන්න.